හෙලෝ මම ජීවත් වෙන්නේ ඇල්බේනියාවේ. මේ තියෙන්නේ අපේ ගෙදරට කිට්ටුවෙන්ම පේන ඩයිටි කන්ද. හිම වැටෙන කාලෙට මේ කන්ද කියන්න බැරි තරම් ලස්සනයි. අර ඈතින් පේන්නේ ටිරානා සිටි එක. ටිරානා කියන්නේ ඇල්බේනියාවේ අගනගරය. එන්නකො මාත් එක්ක ටිරානා සිටි එක බලන්න යන්න. මම මුලින්ම යන්නේ ටිරානාවල ප්‍රසිද්ධ තැනකට. මේ තමයි ටිරානා පිරමිඩ් එක. පිරමිඩ් එකක ආකෘතියකට හදපු ගොඩනැගිල්ලක් තමයි මේක. මේක උඩටම නගින්න පුළුවන්. අපි යමුකෝ උඩට. මෙන්න මේ විදිහට තමයි පිරමිඩ් එක උඩට නැග්ගම ටිරානා සිටි එක පේන්නේ. අර ඈතින් පේන්නේ මම මුලින්ම කියපු ඩයිටි මවුන්ටන් එක. ටිරානා කියන්නේ කඳු වලල්ලකින් වට වුණු ලස්සන නගරයක්. දැන් නම් වින්ටර් එක නිසා මෙතනට සංචාරක වෙනවා හරිම අඩුයි. ඒ බිල බැලුවේ මම හොඳේ. අද ඉතින් සෙනග අඩු නිසා සහ අවුව ටිකක් තියෙන හින්දා මම මෙතන ටිකක් වෙලා ඉන්න හිතුවා. මේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ක් වගේ තමයි තිබුණේ. ඉතින් අවුව තිබුණට මොකද දරා ගන්න බෑ සීතල. ඊට පස්සේ මම මේ වගේ ලස්සන පාරක් දිගේ ඇවිදගෙන ගියා. ඇත්තටම මම දන්නේ නෑ මේ පාරට කියන නම මොකක්ද කියලා. හැබැයි මම හරිම ආසයි මේ පාර දිගේ ඇවිදගෙන යන්න. මේ පාර දිගේ යනකොට කොෆි ෂොප්, රෙස්ටොරන්ට්, ඇඳුම් කඩ, එතකොට බාර්, තව ලස්සන සුකුරුත්තම් කඩ ගොඩාක් තියෙනවා. හැබැයි මෙතන ගාන නම් ටිකක් වැඩි. මොකද මේක ටුවරිස්ට් ඒරියා එකක්. මේ තියෙන්නේ ඇල්බේනියාවේ සාම්ප්‍රදායික ඇඳුම් තියෙන කඩයක්. අර ඉතින් එහා පැත්තේ තියෙන්නේ මං වගේ අයට ගැලපෙන කණ්ණාඩි කඩයක්. එන්නකො මාත් එක්ක යන්න වලාකුළක් බලන්න. මේ තියෙන්නේ ඒ වලාකුළ. සූ ෆුජිමෝටෝ කියන ජපන් ජාතික ආකිටෙක් කෙනෙක් හදපු වලාකුළක් වගේ ආකෘතියක් කියලා තමයි කියන්නේ. බැලුව බැලමට මේකේ වලාකුළක හැඩයක් නොපෙනුනාට උඩින් බලන කෙනෙකුට නම් මේකේ වලාකුළක හැඩයක් පේනවා කියලා තමයි කියන්නේ. එන්න යමු ඒ වලාකුළ ඇතුළට. වලාකුළ ඇතුළට ගියාම මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඒ මම බැලුවේ මම වීඩියෝ ඔන් කරලද තියෙන්නේ කියලා. සමහර වෙලාවට මම ගිහින් කැරකිලා එනවා. හැබැයි වීඩියෝ ඔන් කරලා නැහැ. බර්ගර් එකක් කමුද? නෑ මං ඒ බොරුවට කිව්වේ. මේ තියෙන්නේ බංකරයක්. ඒක දැන් කෞතුකාගාරයක් විදිහට පාවිච්චි කරනවා. ඒක ඇතුළට යන්න පුළුවන්. ඒ දැන් නම් මට වෙලාව මදි. ඇල්බේනියාව පුරාම මේ වගේ බංකර් 7,50,000ක් විතර තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඇල්බේනියාවේ සංචාරය කරන කෙනෙකුට ඇල්බේනියාවේ ගොඩක් තැන්වලින් මේ වගේ බංකර් දෙක ගන්න පුළුවන්. අර මම මුලින්ම පෙන්නුවේ එන්ට්‍රන්ස් එක. මෙතන තමයි එක්සිට් එක තියෙන්නේ. මේ තියෙන්නේ ටිරානා සිටි එකේ බලන්න තියෙන තැන් වලින් පුංචි ප්‍රමාණයක් විතරයි. ගෙදර එන අතරමඟදී මට මෙන්න මේ අක්කවත් හම්බ වුණා. මම ඉතින් එයාටත් බායි කියලා ගෙදර ආවා. බායි.